දේශපීඨයි ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි ආදර දුවේ පුතේ අදට නියමිත සුපුවත හරහා අපිට සිහිපත් කරනවා ධර්මය කියන්නේ මොකක්ද කියන එක. ධර්මය යනු මොනවද කියන එක අපිට ඉස්සර කරනවා. ධර්මය පිළිපැදීමට නම් ධර්මය ගැන මුලින්ම අපිට යම් අදහසක් තියෙන්නට ඕන. නියම ආකල්පයක් තියෙන්නට ඕන. අපි කතෝලිකයා හැටියට ඉරිද පූජාවට සහභාගී වෙනවා. ජේසුව සප්‍රසාද වහන්සේ හරහා අපි ලබා ගන්නවා. විවිධ භක්ති අභ්‍යාසයන් වල නිරත වෙනවා. දාන ධර්ම දෙනවා. විශේෂයෙන් මේ චතුරාර්ය කාලය තුළ පාද නමස්කාරයේ කියන භක්ති අභ්‍යාසයට සහභාගී වෙන සුද්ධෝ පැවැල් වලට සහභාගී වෙනවා. වන්දනා ගමන් වලට සහභාගී වෙනවා. යාඥාව දන් දීම උපවාසය හරහා මේ මර්ධන ක්‍රියාවන් වල අපගේ ජීවිත ගොනු කරගන්නට උත්සාහ කරන මේ සියලුම දේවල් පමණක් පිළිපැදීම ධර්මය නෙමෙයි. මේ අභිභා යන ආකාරයට ජීවත් වීම තමයි ධර්මය කියලා කියන්නේ. මේ දේවල් වලට පමණක් ගොනු වී සිටීම කතෝලිකත්වය නෙමෙයි කියන පණිවිඩය අද අපිට මතක් කරනවා. දේශු කියනවා ඔබගේ මිතුරා වෙනුවෙන් ජීවිතේ පූජා කරන්නට ඔබට පුළුවන් නම් ඒ අභිභා යන ප්‍රේමයක් නැත. යම් කෙනෙක් මාව අනුගමනය කරන්නට කැමති නම් එතෙම තමකම නසා කුරුසිය රැගෙන මා පස්සේ එන්නට ඕන. අපි මෙනෙහි කරමු අපගේ ජීවිතවලට කොච්චර සම්බන්ධද කියලා. ඔබ සියලු දෙනාටම ජේසු පීඨයි.